වටපිට බල බල ඉන්න දෙයක් නෑ. ඕම යන් ඕම යන්. යන් සර් නෑ. නිකම්ම යන්. තවස දන්නවද මම කවුද කියලා? කතා කරන්න ඉගෙන ගන්නවා. නිකම්ම යන්. කවුරු වුණත් දැන් වැඩක් නෑ. වෙන්න තියෙන හරිය වෙලා ඉවරයි දැන්. අතිවරණයක් දෙකක් පරාද වුණයි කියලා අපි සම්පූර්ණයෙන්ම වැටලා නෑ. අපිටත් දවසක හඳ පායනවා. අන්න එදාට බලා ගන්න ඈ. ඒ ඉතින් එදා කියලා දවසත් තමුසට තවත් තිබ්බොත්නේ. ඊට කලින් අද අපේ බොස් තමුස ගැන බලාගන්න. දෙයියා. කොහෙද? අපි බොස් වම්මෙන්ද? එහෙම එක කාලකට මං යන්නේ. එයාට ඕනනම් කියනවා මන් ළඟට එන්නේ කියලා. ආයතන ප්‍රධානියෙක් වුණාම මේ වගේ ප්‍රභූවරයෙක් ආවම පිළිගන්න හැටි දන්නේ නැද්ද? මේ බුලත් අතක් දීලා මල් මාලයක් දාලා. එතකොට මගුල් පෙර පාරක් එහෙම ගහලා පිළිගන්න එපා. මැරිච්චවුන්ට කවුද ඔය මගුල් බෙර ගහන්න? හැබැයි මිලාකට තමුසලයා ගෙදර මල බෙර නම් ගහනවා ඇති. මෙන්න මේ මූට පොඩක් පැහැදිලි කරලා දීපන්කෝ. මේ දැන් තමුසේ මැරිලා. මේ තමුසේ ඇවිල්ලා ඉන්නේ අපායටද දිව්‍ය ලෝකෙටද යන්නේ කියලා එක තීරණය කරන තැනට. ඒක තීරණය කරන්නේ අපේ බොස්. හරිද මල්ලි? අනේ මම මැරෙන්නද මල්ලි. අනේ මම කවදාවත් මැරෙයි කියලා හිතුවේ නෑ මල්ලි. අනේ රතන මල්ලි. මට ආයෙ පණ දෙන්නකෝ. පණ දෙන්නකෝ. මේ එහෙම පණ දෙන්න තමුසේ හිතාගෙන ඉන්නේ තමුසේ පණ අපි තාක්කුව දාගත්තයි කියලා දෝ. දැන් මෙතන අඬා වැළපෙන්නේ නැතුව යමන්. මේ එහෙනම් ඕගොල්ලන්ගේ බොසාට කියලා මට පොඩි සපෝට් එකක් කරන් දෙන්න දිව්‍ය ලෝකේ යන්න කියලා. ගිහිල්ලා මං ඔය දෙන්නව ගන්න. බලහන්කෝ. උන් මැරිලවත් හැදෙන්නේ නැහැ නේ. මේ ඒවා අපිට කතා කරන්න බෑ. ඒවා ඔයාලා තමයි කතා කරගන්න ඕනේ. හැබැයි ඉතින් ජීවත් වෙලා ඉඳි හරියට හිටියා නම් කිසි ප්‍රශ්නකුත් නැහැ. නෑ නෑ මං කියන්නේ එහෙම බය වෙන්න දෙයක් නෑ. මොකද අපි ජනතාවට කරලා තියෙන සේවය හැටියට කොහොමත් ඉතින් මං හිතන්නේ කෙලින්ම යන්න ඕන දිව්‍ය ලෝකේ තමයි. මොකද අර ඒ සේවය කරන අතරතුරේදී සමහරක් වෙලාවට පොඩි මං හිතන්නේ අතපසුවීම් ටිකක් සිද්ධ වුණා. ඒක නිසා තමයි පොඩි චකිතයක් තියෙන්නේ. අර ඒකයි මං කිව්වේ අර ඕගොල්ලෝ බොසාට ඕගොල්ලෝ කිව්වහම පොඩ්ඩක් ගතියක් තියෙනවනේ එතන. හරි යම. යක්. ඔය කොහෙද යන්නේ? පාන්සකූලෙටද? අන්න අර යම. බී යම. වරෙන් බට්ටා. යකෝ මූ බලහන්කෝ බං. ඌද මැරිලා අපිද? මේ අන්නර කොහෙද ඉදන්න යම.